Good evening පුතේ. අපි අද දවසේත් අපේ ඉංග්‍රීසි පන්තියේ අපේ ශිෂ්‍යත්ව 12 පුතාලට අවශ්‍ය ඉංග්‍රීසි පාඩම පටන් ගන්න හදන්නේ. පුතේ දැන් අද දවස කොහමද? උදේ ඉස්කෝලේ ගිහිල්ලා නේද? මහන්සි වෙලා දැන් ටිකක් විතර නිදහසේ ඉඳලා අපි පන්තිය පටන් ගන්න හදන වෙලාව මම හිතනවා පුතාලා ඊටාම සතුටින් අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ වැඩේ කරගෙන යනවා ඇති කියලා පුතේ මම නැවතත් මතක් කරනවා. ශිෂ්‍යත්වය කියන්නේ දරුවනේ අපිට අතිශය වැදගත් විභාගයක්. අපි කැමති අපිට පහසුකම් තියෙන අපේ අධ්‍යාපන ගමනේ යන්න ගොඩක් උදව් වෙන හොඳ ඉස්කෝලයක් හොයාගන්න කරන උත්සාහය මේ. ඒ නිසා මම පුතාලට මගේ පැත්තෙන් කෙරෙන්න ඕන උපරිම දේ කරනවා. ඔයාලට පුතේ පන්තියට පරිබාහිරව වුණත් ඕනම වෙලාවක මගෙත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් දෙමාපියෙකුට හරි මොනියම් හෝ විෂයානුබද්ධ උදව්වක් තිබුණොත් අපි ඒකට හැම වෙලේම සූදානමින් ඉන්නවා. ඉතින් පුතාලන්ම ඊටාම ආදරෙන් කියනවා පැටව දැන් අපි ඉන්නේ අන්තිම ආසන්නතම මොහොතේ අපිට තව තියෙන්නේ සති 4ක් 5ක් වගේ කාලයක්. ඒ නිසා පුතේ දැන් මේ අවුරුදු 3ක් තිස්සේ මහන්සි වුණා වගේ මේ ටිකේ ගොඩාක් කැප වෙන්න සියලුම පාඩම් ඉස්කෝලේ සර්ලා මිස්ලා කියලා දීපු 3 ශ්‍රේණියේ ඉඳලා අපි ඉගෙන ගත්ත සියලු පාඩම් පුතේ හොඳට පුනරීක්ෂණය කරන්න. right හොඳ උවමනාවෙන් මේ වැඩේ කරගෙන යන්න ඕන අපි. අපිට ශිෂ්‍යත්වයේදී ලකුණු 6ක් කියන්නේ ලොකු ලකුණු ප්‍රමාණයක් ඉංග්‍රීසි විෂය වෙනුවෙන් වෙන් කරලා තියෙන්නේ. මේ ලකුණු ටික ගැනීම පුතේ අපිට අතිශය වැදගත්. අපි දන්නවනේ ශිෂ්‍යත්වයේ තරඟ විභාගයක් එක ලකුණෙන් අපේ ජයග්‍රහණය අපිට අහිමි වෙන්න පුළුවන් නැත්නම් අපේ පාසල අපිට අහිමි වෙන්න පුළුවන්. එහෙම වෙන්න බෑ. අපි ඊට වඩා ලොකු ඉලක්කයකට ගිහිල්ලා අපේ අපේක්ෂාව දිනන්නම ඕනේ. ඒ නිසා මම පුතාලට අද දවසේ පන්තිය පටන් ගන්න ඉස්සෙල්ලා හැමෝටම සුබ පතනවා. මේ හොඳට වැඩ ටික කරගෙන යන්න පුතේ. අවදානම් වැඩ නොකර තමන්ගේ සෞඛ්‍ය ගැනත් හිතමින් වැඩ ටික කරන්න. ඊට පස්සේ ඉංග්‍රීසි විෂය ගැන කතා කරනවා නම් දරුවනේ අපි දන්නවා ඉංග්‍රීසි කියන්නේ නැවතත් තවත් එක විෂයක් නෙමෙයි මුළු ජීවිතේම අපිට හැමදාම ගෙනියන්න අවශ්‍ය භාෂාවක්. මේකෙදි පුතේ අපි භාෂාවක් කියන එක ටිකක් ගැඹුරින් බලන්න ඕනේ. පුතාලට මම මේ කියන දේ තේරෙනවා. භාෂාවක අපි පන්ති කාමරය ඇතුලේ සර්ලා මිස්ලා එක්ක පුතේ විෂය කරුණු ඉගෙන ගන්නවා. නේද? අක්ෂරයක පදයක තියෙන අක්ෂර, වාක්‍යයක තියෙන පද වින්‍යාසය, ඒව ඇතුලේ තියෙන විරාම ලකුණු, ඉංග්‍රීසි භාෂාවේදී ඉංග්‍රීසි ලොකු අකුරු, පොඩි අකුරු, කාල ભેදය, ඒක වචන බහුවචන බව, ඔය වගේ ගැටලු ගොඩාක් තියෙනවා පුතේ අපිට හිතන්නේ. එක සරල වාක්‍යයක් හදනකොට අපි ඔය හැම එකක්ම ෆිල්ටර් කරලා තමයි මේක කරන්න ඕනේ. පුතා හැම වෙලේම ශිෂ්‍යත්වයේදීත් අපිට සමහර වෙලාවට වාක්‍යයක් ගලපන්න දෙනවා, අපිට දෙන වාක්‍යයක් පරිවර්තනය කරන්න දෙනවා. එතකොට පින්තූරයක් අක්ෂර විදියට අපිට ඉංග්‍රීසි වලින් ලියන්න දෙනවා. සිංහල පදයක් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන්න දෙනවා. සමහරලා ඉංග්‍රීසියෙන් කියන එකක් සිංහලට දෙනවා. ඒ වගේ සරලම නෑ. යම් දෙයක් මේක ඇතුලේ තියෙනවා. එතකොට පුතේ ඔයා මූලික වශයෙන්ම මේ වකවානුව තුල මහන්සි වෙන්නේ සිංහල ගණිතය පරිසරයට. ඔය තමයි ප්‍රධාන විෂයන් තුන ශිෂ්‍යත්ව විභාගයේදී වැඩිම පරාසයක් අපින් ප්‍රශ්න අහන ඒරියා එක. හැබැයි දමිළ සහ ඉංග්‍රීසි කියන භාෂා දෙකටත් පොඩි අවධානයක් යොමු කරන්න ඕනේ. පුතාලෝගෝට මේක ගන්න එපා. පැහැදිලි අපිට මේ දේ කරන්නම පුළුවන්. මම දන්නවා බහුතරයක් අපේ ඉන්න ශිෂ්‍යත්වයට සූදානම් වෙන දරුවෝ ඉංග්‍රීසි විෂය ගැන සෑහෙන අවබෝධයක් තියෙනවා. මම උත්සාහ කරන්නේ පුතේ මේ පැය එකමාර හැම සතියේටම ශිෂ්‍යත්වයේ තියෙන කම්ම මම ඔයා වෙනුවෙන් මේ කැපවීම කරනවා. මම බලන්නේ ඔයාට තව චුට්ටක් ඔයාගේ විශ්වාසය තහවුරු කරගන්න අවස්ථාවක් හදලා දෙන්න. නැත්නම් මම මෙතනදී පුතාට ඉංග්‍රීසි උගන්වනව නෙවෙයි. ඔයාගේ තියෙන දැනුම පරීක්ෂා කරගන්න මම පොඩි chance එකක් ඔයාලට හදලා දීලා තියෙනවා. මේක පුතේ අවධානයෙන් ඉඳලා ඔයාගේ වැඩ ටික කරගෙන යන්න. අනිවාර්යයෙන්ම ඔයා මේ ලකුණු 6ම ගන්නවා කියන විශ්වාසය මට තියෙනවා. මම සියලුම දරුවන්ට සුබ පතනවා. එහෙනම් අපි අද දවසේ වැඩ පටන් ගමු. පුතේ බලන්න ශිෂ්‍යත්වයේදී තියෙන අපි මේක ඉස්සෙල්ලත් මේක සාකච්ඡා කරා. මේක නිතර මේන එකක්. හැම අවුරුද්දේ මේන එකක් තමයි මේ පින්තූරයක් දීලා පින්තූරය මොකක්ද කියන වගේ ඉංග්‍රීසි භාෂාවෙන් ඉංග්‍රීසි අක්ෂර පාවිච්චි කරලා ලියන්න තියෙන එක. එතකොට පුතේ මේක ඔයා දැන් දන්නවා. අපි දන්නවා ඉංග්‍රීසි ඔයාගේ ඉංග්‍රීසි තියෙන ශිෂ්‍යත්වයට අවශ්‍ය ඒරියා එක ඇතුලේ ඔයාට තියෙනවා මෙන්න මේ වගේ පද දැනුමක් අවශ්‍යයි. නිවසේ තියෙන භාණ්ඩ. objects at home කියන එක තියෙනවා. ඊට පස්සේ things out of
home and things at school ඔහොම අපි එදිනදා ජීවිතේ පරිහරණය කරන යම් දේවල් පරිසරය තුල දකින අපි සත්තු සහ වෙනත් ස්වභාවික දේවල් හඳුනගෙන ඒ වාගේ නම ඉංග්‍රීසියෙන් ලියන්න තියෙනවා. එතකොට පුතේ මගේ පළවෙනි ප්‍රශ්නේ අද තියෙන්නේ ඕක තමයි. අපි හැමදාම කතා කරනවා වගේ ඔයා පන්ති කාමරේ උපකාරක පන්තියේ හැමතැනම කතා කරපු දේවල්, ඉගෙන ගත්ත දේවල්, නැවත නැවත ලියපු දේවල් සහ මේ පසුගිය වකවානුව තුළ ශිෂ්‍යත්ව පේපර්ස් වල ආපු විදිහේ ප්‍රශ්න. පුතාට මම පුංචි වේලාවක් දෙනවා. මෙන්න මේ පින්තූර පහ ඉංග්‍රීසි වලින් ලියන්න. right? ඕක වේලාසන කරගෙන ඇවිල්ලා කරනවට වඩා පුතේ මම කැමතියි ඔයා මේ පැය එකමාර මගෙත් එක්ක අර විභාග මානසිකත්වයෙන් කරනවා නම්. ඔයා හිතන්න දැන් මම මේ විභාග ලියන මොහොත මට මේ පින්තූරය ඇවිත් තියෙනවා now I have to write this in English. දැන් මම මේක ලියනවා. එහෙම ලියන්න. බලන්න කරන්න ඒක බලන්න. පළවෙනි පින්තූර පහ. මම හිතන්නේ ලොකු මහන්සියක් නැතුව අපිට ලියන්න පුළුවන් වෙන්න ඕන මේවා. මේ එදිනෙදා ජීවිතේ අපි දකින අපිට මුණ ගැසෙන අපි පාවිච්චි කරන භාණ්ඩ කීපයක් තමයි තියෙන සහ නිතර ශිෂ්‍යත්වයේදී අපෙන් පරීක්ෂා කරන වාක්කෝෂය ඇතුලේ තියෙන සරල පින්තූර පහක්. හොඳයි. මම තව දැන් අපි සමහර මට පේන්න ඉන්න දරුවෝ නම් ඉවරයි. නමුත් පුතේ ඇතැම් තව දරුවෙක් කරනවා නම් අපි චුට්ට වෙලාවක් තව බලමු. වේගෙත් හදාගන්න ශිෂ්‍යත්වයේදී කාලේ හරිය වටිනවා. කාලේ අතිශය වටිනා විභාගයක් තුල. හරි. අපි බලමු නේද පුතේ. දැන් අපිට ඉස්සෙල්ලාම දීලා තියෙන පින්තූරය තමයි හැන්දක පින්තූරයක් දීලා තියෙනවා. right? හැඳි වර්ග විවිධ විදිහට තියෙනවා එක එක ශේෂ්ත්‍රේ පාවිච්චි කරන. නමුත් මේ හැන්දට අපි සාමාන්‍යයෙන් පොදුවේ කියනවා බලන්න පුතේ ඔයා මේ පදේ ලියලාද කියලා. පළවෙනි පදය ස්පූන්. පුතා රතු පෑනකුත් අතේ තියාගන්න. මේ වෙලාවට ඔයාම ටික් කරගන්න. very nice. right. ඒ සූදානමත් එක්ක යන්න පුතේ. හොඳට ફોකස් කරන්න ඉංග්‍රීසි වලට මේ පැය එකමාර. අනිවාර්යයෙන්ම අපේ මතකේ හොඳට ආවර්ජනය කරගන්න මේ පැය එකමාර පාවිච්චි කරන්න. විභාගෙදි මේක ඔයාලට ගොඩාක් ගුණාත්මක විදිහට බලපානවා. right. එහෙමනම් පුතේ පළවෙනි පදේ අපි ලියුවා ස්පූන් කියලා. දෙවෙනි පදේට අපි යනවා this is very familiar object to us. We normally use it at school and in each and every class there is the thing that is shown in the second picture. What is it? Make a blackboard. Blackboard එක නේද? white boards පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් දැන් වැඩියෙන්ම පන්තිවල අපි පාවිච්චි කරන්නේ white board එකක්. නමුත් අපි හුරු වෙලා තියෙන්නේ පන්ති කාමරය ඇතුලේ බ්ලැක් බෝඩ් පාවිච්චි කරන. පුතේ මෙන්න මේකේ විශේෂත්වය නම් බ්ලැක් බෝඩ් කියන එක ඉංග්‍රීසි භාෂාවේ මිශ්‍ර නාම පදයක්. ඕන නාම පද වර්ග අපිට තියෙනවා. බ්ලැක් කියන වර්ණයක නම තියෙනවා. බෝඩ් පද දෙක එකතු කරලා බ්ලැක් බෝඩ් කියලා එකක් හදනවා. ඒක හැදුනට පස්සේ පුතේ මිශ්‍ර නාම පදයක් හැදෙනවා කළු ලෑල්ල කියලා. ඉංග්‍රීසි වලදී මේක නාම පදවලදී අපි ඊටාම ගැඹුරින් කතා කරන කොටසක්. හැබැයි පුතේ බ්ලැක් බෝඩ් කියන එක ඇතුලේ බ්ලැක් සහ බෝඩ් අතරේ ස්පේස් එකක් නැහැ. මේ දෙක හැදුනට පස්සේ ඒක තනි පදයක් විදිහටයි පාවිච්චි කරන්නේ. බ්ලැක් බෝඩ් it's a single word. right? picture number 3. මේ අපිට හරිම හුරු අපේ පරිසරයේ ඉන්න සතෙක්. මෙතන අපි දාලා rabbit කියලා ලියන්න තමයි මෙතන කොටු දාලා තියෙන්නේ. හැබැයි පුතේ මේකෙදී අපි මේ රැබිට් කියන තව නමක් තියෙනවා. රැබිට් තියෙන තව නමක් තියෙනවා. මේක මම මෙතෙන්ට අදාළ වෙන්නේ නැහැ. මොකද so you have been given 6 boxes here. දැන් ඒ කියන්නේ ඔයා අනිවාර්යයෙන්ම රැබිට් තමයි මෙතන ලියන්න ඕන. RABBIT. පුතේ මේ රැබිට් කියන තව නමක් තමයි right. මේකේ ශබ්දය පුතේ hear නෙමේ. මෙන්න මෙයා සයිලන්ට් වෙලා මේක එයා කියලායි ශබ්ද කරන්නේ. ඔය R එක එන්නෙත් නැහැ. එයා hear නෙමෙයි එයා කියලායි ශබ්ද කරන්නේ. එයා කියන්නේත් rabbit කියන පදයට සිනොනිම් එකක්. සමාන පදයක්.
right ඒකත් මතක තියාගන්න. poems වල එහෙම සාහිත්‍ය පැත්තේ ඉංග්‍රීසි අපි ටිකක් එහාට යනකොට advanced english වලට යනකොට so අපි මේ පදේ අපිට හම්බ වෙනවා. picture number 4. හතරවෙනි පින්තූරයේ තියෙනවා mode of transportation in our country. in our country නෙමෙයි මුළු ලෝකෙම තියෙන ඊටාම ප්‍රචලිත inland transportation mode එකක් තමයි මේ තියෙන්නේ. සිංහලෙන් අපි දුම්රිය කියනවා, කෝච්චිය කියනවා. එහෙනම් ඉංග්‍රීසි වලින් අපි මෙයාට කියනවා train කියලා. train very nice. T R A I N train. හොඳයි පුතේ. දැන් ඔයාට හරි දාගන්න පුළුවන්. දැන් ඔයාට හිතෙනවා ඇති ශිෂ්‍යත්ව ඉංග්‍රීසි ටික නම් මට අමාරු වෙන්නේ නැහැ. අමාරු වෙන්නෙම නැහැ. right? පුතාට දැඩි විශ්වාසයක් කියන්න පුළුවන්. ඉංග්‍රීසි කියන කොටස ශිෂ්‍යත්ව පේපර් එකේ ඔයා හොඳටම කරන්න ඕනේ. ඒකට තමයි අපේ මේ උත්සාහය. අන්තිම පින්තූරේ පුතේ අපි පාවිච්චි කරන පුංචි උපකරණයක් හෝ මෙවලමක් කියන්න පුළුවන් මේක. මේකට අපි ඉංග්‍රීසි වලින් කියනවා needle. very nice. needle කියලා අපි කියනවා. සිංහලෙන් ඉදිකටුව කියනවා needle කියලා අපි කියනවා. needle විවිධ වර්ගයව තියෙනවා. එක එක ඔය මේ වාහන තුල තියෙන එක එක උපකරණ උපාංග ඇතුළෙත් needles තියෙනවා. ඒවටත් needle කියලා කියනවා පුංචි කටුවක් වගේ කොටස් වලට. නමුත් මේක අපි අර මැසීම සඳහා පාවිච්චි කරන සිදුරක් තියෙන පුංචි මෙවලමක් needle. එකත් එක එක හැඩ කියන්නේ ප්‍රමාණයෙන් අපිට හම්බ වෙනවා. හොඳයි. right? බලමුද අපි වචන පහම හරියයි? very nice. right? අතපසුවීමක් වුණා නම් පුතේ බලා ගන්න. තවදුරටත් පොඩ්ඩක් ආපහු පේපර් එක අරගෙන very good. put your hands down. I'm very happy. ඒ විදිහට කරගෙන යන්න පුතේ. ඊටාම ප්‍රබෝධයෙන් මේ වැඩේ කරන්න ඕනේ. ඉංග්‍රීසි කියන්නේ හරි මිහිරි විෂයක් පැටවු. අපි බලමු ඒක පහෙන් පස්සේ අපිට ඔයාලට ලොකු ඉස්කෝලේට ගියාම ඔයා ස්ථානගත වෙන්නේ සාමාන්‍ය ඉස්කෝලේ නෙමෙයිනේ. ලොකු තැනකට ගියාට පස්සේ ලොකු සමාජයක් ඇසුරට යනවනේ. එතකොට පුතේ ඉංග්‍රීසි කියන එක අපිට හරි වටිනවා. එදාට අපි ඉංග්‍රීසි හොඳටම හදා ගන්න ඕනේ. ඒක අපි මේ මොහොතේ කරන්නේ. මේ මොහොතේ අපි ශිෂ්‍යත්වයට අවශ්‍ය මේ කඩයිම පනින්නයි අපි try කරන්නේ. ඊට පස්සේ පුතේ අපිට තියෙනවා දෙවනි ප්‍රශ්නේ බලන්නකෝ. පහත පද භාවිත කරමින් හිස්තැන් පුරවන. අපි ඉස්සෙල්ලාම මේ පද පහේ තේරුම ගමුද. මේකේ පුතේ අපිට දීලා තියෙනවා ඔයාට උත්තර විදිහට විශේෂණ පද ටිකක්. මේකේ පළවෙනි එක තියෙනවා sleepy, නිදිමතයි. නිදිමතේ I'm sleepy කියලා කිව්වොත් right? Don't you feel sleepy? ඔයාට නිදිමත දැනෙන්නේ නැද්ද? Are you sleepy now? ඔයාට දැන් නිදිමතයිද? ඔන්න නිදිමත කියන අදහස තියෙනවා sleepy වල. ඊට පස්සේ අපි දන්නවා sad. I'm sad means මම ඉන්නේ දුකෙන්. දුකටපත්ව සිටිනවා කියන අදහස. දුක sadness, දුකයි කියන එක sad. ඊට පස්සේ පුතේ thirsty. right? thirst කියන්නේ පිපාසයට. ඒ පිපාසිත බව, පිපාසිතයි කියන අදහස පිපාසයෙන් පසු වෙනවා මේ ගතික ලක්ෂණය තියෙනවා කියන්න අපි thirsty කියලා කියනවා. thirsty. ඊළඟට happy. happiness කියන්නේ ගුණ නාම පදය. සතුට කියන එක පුතේ අන්න ඒ සතුටටපත් කියන අදහස අපිට ඊළඟට happy වලින් ගම්ම්‍ය වෙනවා. happy කියන පදයෙන් අපි අදහස් කරන්නේ I'm happy. Are you happy? Are you not happy? Right? They are happy. Right? He's in very happy mood. අපිට විවිධ විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට happy කියන්නේ පුතේ සතුටටපත්. happiness සතුට. නාම පදයක් විස්තර කරන්නයි හැම වෙලේම අපි මේ පද පාවිච්චි කරන්නේ නාම පදයකට ඉදිරියෙන්. ඊළඟට hungry. ඒ කියන්නේ hunger කියන ගුණ නාම පදේ මේවට අපි ඉංග්‍රීසි වලින් කියනවා abstract nouns කියලා. අපි නාම පද පාඩම් වලදී ඉගෙන ගන්නවා ඊටාම පුළුල්ව ඉගෙන ගන්නවා මේවා. hunger කියන ගුණය යම් කිසි කෙනෙකුට තියෙනවා නම් එයාට අපි කියනවා hungry කියලා. right? එහෙනම් hungry කියන්නේ කුසගිනි ඌ බඩගින්න තියෙන. ඔන්න ඔය අදහස අරගෙන පුතාට දැන් මේක ඉතාම පහසු වෙන විදියට දීලා තියෙන්නේ. right? පහසු වෙන විදියට දීලා තියෙන මේ සිටුේෂන් එක පොඩ්ඩක් තේරුම් අරගෙන හදිසි වෙන්න එපා. හදිසි වෙන්න එපා. ඊළඟට තමයි අපේ දරුවෝ කරගන්න ලොකුම දේ තමයි ඕනට වැඩිය ඊසි ගන්නවා. පුතේ එක්සෑම් වලදී එහෙම කරන්න එපා. කොච්චර පහසු වුණත් දෙවරක් කියවලා හොඳට තහවුරු කරගෙන උත්තරේ ලියන්න. ශිෂ්‍යත්වයේ විශේෂයි. ශිෂ්‍යත්වයේදී ඔයාගේ පැහැදිලි ඉදිරිපත් කිරීමට පැහැදිලි අත්අකුරු වලටත් ලකුණක් හම්බ වෙනවා.
එහෙම ලකුණක් ඇලොකේට් කරලා තියෙනවනේ. පැහැදිලි අත්අකුරු ලස්සන පිළිසිරු පත්‍රයකට අර උත්තර පත්‍ර පරීක්ෂා කරන මිස්ටර් හරි සර්ට හරි පුළුවන් ඔයාට එක ලකුණක් දෙන්න. මෙයා හරි ලස්සනට වැඩේ කරලා තියෙනවා. එහෙනම් මෙයාට දැන් බැරි වෙලාවත් කඩින් ලකුණේ ඔයා පහළ නම් ඉන්නේ. අන්න අර සර්ට අයිතියක් තියෙනවා. ඔයාට ලකුණක් දීලා ඔයා පාස් කියන ගොඩට දාන්න. ඒ නිසා උත්තරේ පැහැදිලිව ඉදිරිපත් කරන්න, හදිසි නොවි බලන්න කරන්න. පුතේ මම කතා කරමින් හිටියේ අපිට තියෙනවා සරල වාක්‍ය පහක් දෙවෙනි ප්‍රශ්නේදී. මේ වාක්‍ය පහේ යම් කොටසක් ඉවත් කරලා තියෙනවා. ඒක අපිට වෙනමම දීලා තියෙනවා. දැන් අපි දන්නවා what are the meaning of the adjectives given in brackets. So we got to know the meaning of all these words. එතකොට අපි දැන් මේ වගේ තේරුම අරගෙනනේ තියෙන්නේ. දැන් පුතේ it's interval time. දැන් විවේකය. දැන් මට I feel මට මොකක්ද හැඟෙන්නේ මේ වෙලාවට ඉන්ටර්වල් කියපු ගමන් අපි ටක් ගාලා දුවන්න බලන් ඉන්නේ කැන්ටින් එකටනේ නේද? පුදුම වේගෙන් දුවන්නේ කැන්ටින් එකට. ගෙලින්ම ළඟම පාර කැන්ටිමට. එහෙනම් I feel hungry. right කෙනෙකුට හිතෙන්න පුළුවන් I feel happy කියලාත් නේ. සනිකුට සතුට දැනෙන්න පුළුවන් විවේකී. හැබැයි මෙතෙන්ට මං හිතන්නේ අපි බලමු hungry දානවා. ඔයා චුට්ටක් මේ වගේ වෙලාවට පුතේ තව තියෙන ප්‍රශ්නයක් තමයි මේක ලොකු විභාග සාමාන්‍ය අපි හිත වාර විභාගයේ ඉංග්‍රීසි පේපර් එකේදීම අන්න එතනදී ඔය fill in the blanks වලදී ගොඩක් වෙලාවට අපි හිතමු පොඩි ඡේදයක නම් හොඳම ක්‍රමය තමයි පැන්සලෙන් ලාවට උත්තර ටික දාන්න. ඇයි එහෙම මම කියන්නේ? පුතේ ප්‍රශ්න හදන අය පොඩ්ඩක් අපිව අමාරුවේ දාන විදිහට ප්‍රශ්න නිර්මාණය කරනවා ඇතැම් විට. මොකද්ද කරන්නේ? එක වගේ ගැළපෙන උත්තර දෙකක් දාලා අපිව නොමග යවන්න උත්සාහ කරනවා. අපි සමහර උත්තරයක් දානවා ටක් ගාලා පෑනෙන් පළවෙනි එකට කියන්නකෝ. අන්තිමට අපිට යනකොට හතරවෙනි උත්තරේට අපි අර පළවෙනියට දාපු පදේ හොඳටම ගැලපෙන්න බලනවා. එතකොට දැන් අපිට උත්තරේ චේන්ජ් කරන්න වෙනවා. පළවෙනි එකට ඊට වඩා වෙන උත්තරයකුත් තියෙනවා. එහෙමනම් දැන් අපිට මකන්න සිද්ධ වෙනවා. අන්න මකලා ටිපෙක්ස් කරන්න දෙන්නේ නැහනේ. correction plot කියන එක එක්සෑම් වලදී දෙන්නේ. එතකොට පුතේ ඔයාලට හොඳම දේ තමයි ලාවට පැන්සලකින් දාලා විභාගෙදි විශේෂයෙන්ම මේක ලාවට පැන්සලකින් උත්තරේ ලියලා තහවුරු කරගෙන පෑනට යන්න. ඒක තමයි හොඳම ක්‍රමය. ඒ අනුව දැන් අපි හිතමු අපි hungry ගොඩක් වෙලාවට මෙතෙන්ට ගැලපෙනවා. I feel hungry. දැන් විවේක වේලාවයි මට කුසගිනි දැනෙනවා. ඊළඟට it's 10:30 pm. ඔන්න ඔතන ඔයා දැනගන්න ඕනේ පුතේ. AM PM. ඕකේ තියෙනවා අපි සිංහලට AM ගන්නවා anti meridian. anti meridian කියන්නේ පෙරවරු. post meridian පස්වරු. එහෙනම් දැන් මෙතන ඔයා හොඳටම බලන්න ඕන එකක් තමයි මොකක්ද මේ වෙලාව. it's 10:30 pm. දැන් මහ රෑ 10 මාරයි වෙලාව. දැන් මේ වෙලාවට මට දැනෙන්නේ පුංචි දරුවන්ට මොකද්ද දැනෙන්නේ? I feel sleepy. very nice. මට දැන් නිදිමතයි. මට නිදිමත දැනෙනවා. sleepy දාලා තියෙනවා නම් පුතේ දැන් ඔයාලට පුළුවන් හරියක් දාන්න. now we have completed 2 sentences and we have another 3 more. අපි බලමු it's very hot. පරිසරය හරීම රස්නේ. දැන් මොකද වෙන්නේ? I feel thirsty. පිපාසය දැනෙනවා මට. පරිසරයේ උණුසුම් වෙනකොට අපිට පිපාසය දැනෙනවා. I feel thirsty. right. it's my birthday today. අන්න අද මගේ උපන්දිනේ නම් ඉතින් හරි ෂෝක්. I feel happy. make a very happy. I feel happy. it's my birthday so I feel happy. මට හරි සතුටුයි. මට ආච්චි සීයා නෑදෑයෝ අම්මා තාත්තා යාළුවෝ I get lot of things on birthdays නේ. සමහර වෙලාවට නේද? දැන් මේ දවස්වල නම් බර්ත්ඩේ එකක් සමරන්නත් නිදහස නැතුව ඇති. ශිෂ්‍යත්වයේ ළඟයිනේ. කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. අම්මලා තාත්තලා ඒව ඕගනයිස් කරන්නෙත් නැහැ. right? එක්සෑම් එක ඉවර වෙනවා. එක්සෑම් එක ඉවර වුණාට පස්සේ බොහෝ දේවල් ලැබෙයි. ට්‍රිප් හම්බ වෙනවා නේද? පාටිස් හම්බ වෙනවා. යාළු මුණ ගැසෙන්න හම්බ වෙනවා. right? තව සති 5ක් ඉන්නකෝ. එතකොට මේ සියල්ලම හම්බ වෙනවා. right? ලොකු දුර ගමනක් අවුරුදු 3ක් ගෙවාගෙන ඇවිල්ලා දැන් අන්තිම මොහොත. right? මේ වෙලාවේ තමයි පුතේ හොඳටම වැඩ කරන්න ඕනේ. my brother is angry with me. අනේ දැන් මොකද කියන්නේ පුතේ? මගේ අයියා හරි මල්ලි හරි සහෝදරයා කියදී young and old කියලා දෙන්නේ elder කියලා දෙන්නෙක් ඉන්නවනේ. එහෙනම් මගේ සහෝදරයා මා සමග තරහ වෙලා. දැන් මොකද වෙන්නේ? I feel sad. මට දුකයි. මේ වෙලාවට මට හරිම දුකයි. මොකද
අයියා මල්ලි අක්කා නංගි නේද? ඔහොම සහෝදරකම එහෙම චුට්ටකට හරි නතර වුණොත් ලොකු දුකක්. එහෙනම් I feel sad. හරි. බලමු අපේ උත්තර පහ. yes. ඔව් නේද? හොඳයි. එහෙමනම් පුතේ දැන් මම අර නැවතත් කියන්නේ අපිට ශිෂ්‍යත්වේ ලේසි. ඒ මානසිකත්වයෙන් ඉන්න අපිට ශිෂ්‍යත්වේ ලේසි. ශිෂ්‍යත්ව කඩේම අපි අනිවාර්යයෙන්ම උඩින්ම පනිනවා. ඒ නිසා මෙන්න ඊළඟ උත්සාහය අපේ තියෙන right මම පුතාලට සතියකට ගොඩාක් වැඩ ගොඩක් ගේන්නේ මම දන්නවා ඉස්කෝලෙත් මහන්සි වෙනවා ටියුෂන් ක්ලාසස් වලත් මහන්සි වෙනවා පුතේ. දැන් මේක අපේ අමතර උත්සාහයක්. එහෙනම් මේ විෂය නීරස කරගන්න නැතුව අපි ටිකක් සැහැල්ලුවෙන් යන්න ඕන ගමනක් මේක. ඊටාම සැහැල්ලුවෙන් යන්න ඕනේ. එතකොට තමයි අපි විෂයට ආස වෙන්නේ. නැත්තම් ඉංග්‍රීසි නීරස කරගත්තොත් මුල් අවදියේම ඊට පස්සේ එපාම වෙලා යනවනේ. එහෙනම් එහෙම ලොකු බරක් දාන්න නැතුව පුතාට මේක ඔයාගේ ඉගෙනගත්ත පාඩම් ටික නැවත නැවත මතක් කරලා දීලා ඔයාගේ විශ්වාසය තහවුරු කරන්නයි මම මේ හදන්නේ. දැන් පුතේ අපිට තියෙනවා මේ විභාගෙට එන තවත් ප්‍රශ්න රටාවක්. මම අර මුලදී කිව්වේ ඔයාට කියනවා දෙන ඉංග්‍රීසි පින්තූරයක් ඉංග්‍රීසි පදයෙන් ලියන්න. පින්තූරයට අදාළ නම ඉංග්‍රීසියෙන් ලියන්න. ඊට පස්සේ අපිට දෙනවා ඉංග්‍රීසි වචනයක් තියෙනවා මේක සිංහල භාෂාවට පරිවර්තනය කරන්න. එහෙමත් වෙන්න පුළුවන්. විවිධ විදිහට එනවා භාෂාව දෙපැත්තටම කොයි පැත්තට ලිව්වත් භාෂාව තමයි. සිංහල එකක් ඉංග්‍රීසියට ලිව්වත් ඉංග්‍රීසි එකක් සිංහලට කිව්වත් ඒක අපේ භාෂා දැනුමනේ. දැන් අපි බලමු මේක හරිය ලේසියෙන් ලියාවි. මං හිතනවා ගොඩක් දරුවෝ මේක අනිවාර්යයෙන්ම කරනවා. මේක මං මේ හැඩේනුත් දැම්මේ මෑතිව්ගෙන ඉංග්‍රීසි වචනය සිංහලට ලියන්න ආපු අවස්ථා අඩුයි. දෙන්නෙම සිංහලේව ඉංග්‍රීසි වලට ලියන්න. නමුත් අපි බලමු අද දවසේ ඒක අනිත් පැත්තට කරලා. right ලියන්න බලන්න පුතේ මේ පද ටික සිංහලට. ලියන්න පුතේ තාම වැඩ කරන අය පේනවා. සමහර දරුවෝ ඉවර කරලත් තියෙනවා. ඉවර කරපු අය පුතේ එකපාර විභාගෙදිත් මේක කරන්න. ඉවර කරොත් ඔයා ඩබල් චෙක් කරන්න. චූටි වැරද්දක් අපිට ලකුණක් අහිමි කරවන්න පුළුවන්. ඒ නිසා ලියලා පුතා හැම වෙලේම ඔයාගේ උත්තරේ නැවත ඔයා පරීක්ෂා කරන්න. සාමාන්‍යයෙන් අපි හිතමු සිංහල භාෂාව කියලා. ඒකෙදිත් ෆුල් ස්ටොප් එක තිබ්බද, අකුරු හරියට හැඩේ තියෙනවද, සංඥක දැම්මද, එහෙම වගේ ඉංග්‍රීසි භාෂාවෙත් අක්ෂර ටික හරිද, ෆුල් ස්ටොප් තිබ්බද, කැපිටල් සිම්පල් පාවිච්චි කරලා තියෙනවද නිවැරදිව. මේ හැම එකක්ම පුතේ ඔයා විසින්ම නැවත පරීක්ෂා කරලා එක්සෑම් එක ඉවර කරලා පිළිතුරු පත්‍රයට ආන්සර් ස්ක්‍රිප්ට් එක දීලා එළියට බහින්නේ දැඩි විශ්වාසයකින් මම මේ ගේම් එක මම දිනනවාමයි. ඒ විශ්වාසයෙන් එන්න ඕනේ. right? ඇවිල්ලා ප්‍රතිඵල එනකන් සද්ද නැතුව ඉන්න. right? නිශ්ශබ්දව ඉඳලා වැඩේ කරන්න. පේපර් එක කරන පැය දෙක උපරිම මහන්සි වෙන්න. බාහිර දේවල් දිහා බලන්න එපා, වටපිට බලන්න එපා. අනිත් අය කරන දේවල්ට අවධානය යොමු කරන්න එපා. පුතා ඉන්න මේ වැඩේම. මොකද ඔයාගේ මේ අවුරුදු 3ක උත්සාහයක ප්‍රතිඵල නෙලන වෙලාව තමයි මේ පැය දෙක. එතකොට පුතේ මේක ඔයාට අතිශය වැදගත්. ඔයා ජීවිතේ වෙනස් කරන එක තැනක්. ජීවිතේ එහෙම කියන්නේ මම කියන්නේ නැහැ. අධ්‍යාපනය කියන එකමයි ජීවිතය කියලා. නමුත් ඒක ඉතා වැදගත්. අපේ ඉලක්කවලට යන්න හරි කෙටි පාරක්. ඒ නිසා ඔයා මේ වැඩේ හරියට කරන්න. අනිවාර්යෙන් ඔයාට මේ තරඟේ දිනන්නම පුළුවන්. දිනන්නම පුළුවන්. පුතාලා අපි දැන් සාකච්ඡා කරමුද උත්තර ටික? right? අපි බලමු. මෙන්න මෙතන තියෙනවා මම CHURCH කෙනෙක් මේකට පල්ලිය කියලා ලියන්න පුළුවන්. ඔන්න ඔතන විශේෂ තැනක්. පුතේ පල්ලිය කියනකොට කතෝලික පල්ලිය තියෙනවා, මුස්ලිම් පල්ලිය තියෙනවා භාෂාවේදී. ඔය දෙකට පද දෙකක් තියෙනවා. දැන් අපි මෙතන තියෙන්නේ CHURCH නේ. මේක සිංහලෙන් අපි ගොඩාක් වෙලාවට කියන්නේ දේවස්ථානය කියලා. මේක දේවස්ථානය. right? අනේ තව එකක් මම කිව්වනේ. මේ බලන්න. මෙන්න මේකේ උච්චාරණ ශබ්දය ටිකක් එකපාරට දැක්කාම සමහරුන්ට එක එක ඒවා කියන්න හිතෙනවා. මේකේ නියම ශබ්දය තමයි පුතේ මොස්ක්. ඕක අපි ශබ්ද කරන්නේ මොස්කිව් එහෙම නෙමෙයි. මොස්ක් කියලා උච්චාරණය කරනවා.
මේකට අපි සිංහලෙන් කියනවා මස්ජිදය කියලා. ඒ කියන්නේ මුස්ලිම් දේවස්ථානය. right? මුස්ලිම් බැතිමතුන් ආගම අධාන ස්ථානයේ මස්ජිදය වෙනවා. අපි මේ චර්ච් එකට ලියන්න පුතේ දේවස්ථානය කියලා මම හිතනවා සිංහල මේ ඔයාගේ ඉස්කෝලේ ටීචර් ඔයාගේ ශිෂ්‍යත්ව පන්තියේ සර්ුත් මේක කියලා දීලා ඇති. කතෝලික පල්ලිය කියලා කියන්නත් පුළුවන්. කතෝලික පල්ලිය කියලා කිව්වොත් එතන නිවැරදි බවක් තියෙනවා. දේවස්ථානය කියලා බොහෝ වෙලාවට අපේ රටේ පාවිච්චි කරන්නේ කතෝලික දේවස්ථාන වලට. එතකොට මේ පදය ආවොත් මේක මොස්ක්. mosque MOSQUE to be pronounced as mosque. සිංහල තේරුම තමයි පුතේ මස්ජිදය. ඔන්න ඔක හොඳට මතක. දැන් මේ භාෂාවක් ඉගෙන ගන්නකොට තියෙන විශේෂම දේ තමයි පැටව. ඔයා සිංහලත් හරියට ඉගෙන ගන්නවා. හොඳ තැනකින් ඉංග්‍රීසි ඉගෙන ගන්න ගියොත් ඔයා ඉංග්‍රීසි ටික වගේම සිංහල ටික හොඳටම හැදෙනවා. භාෂා දෙකම හොඳටම ප්‍රගුණ කරන්න. ඊළඟට ෂැඩෝ. දැන් මම මේක සිංහලෙන් ලියන්න අවශ්‍ය නැහැ බෝඩ් එකේ. ෂැඩෝ කියනකොට අපි කියන්නේ සෙවනැල්ලට අපි කියනවා ෂැඩෝ එක කියලා. හෙවනැල්ල කියලාත් කියනවා. ඔය සිංහල භාෂාවේ සයන්නයි හයන්නයි ටිකක් සමාන බවක් තියෙනවා නේද? දෙකම අදහස් සංනිවේදනය කරද්දී සඳ කියනවා හඳ කියනවා. සෙනසුරාදා කියනවා හෙනහුරාදා කියලා සමහරු කියනවා. නේද? ඒ වගේ සෙවනැල්ල හෙවනැල්ල දෙකම පාවිච්චි කරනවා. එහෙනම් සෙවනැල්ල කියලා දාන්න පුළුවන් ෂැඩෝ එකට. රිවර් කියනකොට අපිට දැන් අපේ තියෙනවානේ වෝටර් බොඩීස්. ඒ කියන්නේ ජලාශය. ජලාශයට අපි රෙසර්වෝ කියනවා. මුහුදට සී කියනවා. සාගරය කියන අදහසින් ඕෂන් කියලා කියනවා. එතකොට වැවට ටෑන්ක් කියනවා. ඒ වගේම වැවට අපි ලේක් කියලා කියනවා. හැබැයි රිවර්ට මොකක්ද අපි කියන්නේ? ගඟ හෝ ගංගාව. ගඟ කියන්නත් පුළුවන් ගංගාව කියන්නත් පුළුවන්. ওই දෙකම අපේ සිංහල භාෂාවේදී අපි විධිමත්ව පාවිච්චි කරනවා. එහෙනම් ඔයා පුතේ රිවර් කියන එකට ගඟ හෝ ගංගාව කියන පද දෙකෙන් එකක් දැම්මනම් බොහෝ වෙලාවට ඔයාලට ලකුණු හම්බ වෙනවා. ගංගාව වඩා හොඳයි නේද? ගඟත් පාවිච්චි කරනවා. ඊගල් කියලා කියද්දී සිංහලෙන් අපි කියනවා අර පක්ෂි ලෝකේ ඉහළම ඉන්න කෙනා. the monarch of the birds අර kingdom නේද? කුරුළු රාජධානියේ ලොක්කා තමයි ඊගල් උකුස්සා. ඊට පස්සේ පුතේ නර්ස් තියෙනවා. මම කිව්වා මේ නර්ස් කියන පදය සමහරු අපි හිතනවානේ දැන් නර්ස් කියපු ගමන්ම අපිට පින්තූරයක් කෙනෙන් එන්නේ ස්ත්‍රීලිංග රූපයක්. නර්ස් කියද්දි හෙදිය මේක කාන්තාවක් වෙනුවෙන් කියන්නේ නැහැ. නර්ස් කියන පදේ පුතේ අපි අර මුලදීත් මම හිතන්නේ පළවෙනි පාඩමේදී කතා කරා පොදුලිංග නාම පදයක්. පිරිමි කෙනෙක් වුණත් හෙද සේවයේ ඉන්නවා නම් එයා නර්ස් කෙනෙක්. ගැහැණු කෙනෙක් හෙද සේවයේ ඉන්නවා නම් එයා නර්ස් කෙනෙක්. ඒ නාම පදයේ නර්ස් හෙදිය හෝ හෙද සේවකයා. ඕක අපි මේල් ෆීමේල් කියලා වෙනස් කරගන්නවා. කාන්තා හෝ පිරිමි කියලා. නර්ස් කියන එකේ තව තේරුමක් තියෙනවා පුතේ. ක්‍රියාපදයක් විදිහට ගත්තොත් හොඳින් රැක බලා ගන්නවට නර්ස් කියලා කියනවා. නර්ස් කියලා කියනවා. එහෙනම් මෙතන අපි නර්ස් කියන එක හෙදිය කියලා දාන්න. හැබැයි හෙදියමත් නෙමේ හෙද සේවකයාත් නර්ස්ම තමයි. නමුත් බොහෝ වෙලාවට හුරු වෙලා ඉන්නවා අපි හෙදිය කියන විදිහට පාවිච්චි කරන්න. ඔයා දැනගන්න හෙදිය හෝ හෙද සේවක පිරිමියා වුණත් නර්ස්ම තමයි. කමක් නැහැ මෙතනදී හෙදිය කියද්දී බොහෝ වෙලාවට අපිට ටීචර්ස්ලා කියලා දෙන්නේ නේද? නර්ස් හෙදිය. ඒ නිසා ඔය උත්තර පත්‍ර පරීක්ෂා කරන්නේත් අපේ ටීචර්ස්ලාම නිසා හෙදිය කියලා ලිව්වට වැරද්දක් දාන්නේ නැහැ. ඊළඟට පුතේ ජංගල්. මේ ජංගල් කියලා අපි කියනවා. ජංගල් වලට තව සමාන පදයක් තියෙනවා. ජංගල් සමානයි ෆොරෙස්ට්. right? ජංගල් කියලා කියනවා කැලෑව වනාන්තරය. මේක අර ගොඩාක් විශාල ඒවට තමයි ෆොරෙස්ට් කියලා කියන්නේ.
මේ වනාන්තරයට තමයි ජංගල් කියලා කියන්නේ, පොරෙස් කියලා කියන්නේ. භාෂාවක් විදිහට ඉංග්‍රීසි භාෂාවේ තව ටිකක් ඉහළට යනකොට පුතේ මෙන්න මේ පදයක් පාවිච්චි කරනවා. wood කියන එකත් පාවිච්චි කරනවා. සාමාන්‍ය wood කියන්නේ දැව. ගහක කඳකින් අපි ඉරා ගන්න දැවවලට wood කියනවා. භාෂාවේ ටිකක් ඇඩ්වාන්ස් පැත්තකට යනකොට wood කියලාත් දානවා. right? ඒක නිකම් මම දැනගන්න කිව්වේ මෙතෙන්ට අදාළ එකක් නෙමේ. jungle and forest කියලා આવොත් පුතේ වනාන්තරය හෝ කැලෑව. ඊළඟට gift මේක නම් හරිම හුරු පුරුදු පදයක්. gift කියන්නේ තෑග්ග එහෙම නැත්නම් ත්‍යාගය. වඩ තෑග්ග කියන්නත් පුළුවන්, ත්‍යාගය කියලා ලියන්නත් පුළුවන්. මේ දෙකේදීම එකම අදහසක් sannivedana වෙනවා. සිංහල ඉංග්‍රීසි පදයේ gift ඒ වගේම price කියලාත් මේකට කියනවා. present කියලාත් කියනවා. right? present කියන්නේ ත්‍යාගය, price කියන්නේ ත්‍යාගය, gift කියන්නේ ත්‍යාගය. ත්‍යාගය සහ තෑග්ග කියන පද දෙකකින් එකක් මෙතෙන්ට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට පුතේ sunglass අර අපි ඉස්සෙල්ලා ලිව blackboard වගේ. sun තියෙනවා සූර්යයා, glass නිකන් ගත්තොත් වීදුරු කියන ද්‍රව්‍යය, right? වීදුරු කියලා අපි පානය කරන්න මෙවලමක් හදන් තියෙන එකත් glass. මේ sunglass කියන පද දෙක එකතු වෙලා මිශ්‍ර නාම පදයක් හැදෙනවා. ඉංග්‍රීසි වලින් sunglass එකටම එනවා. සිංහල තේරුම අවු කණ්ණාඩිය. sunglass කියනකොට පුතේ අවු කණ්ණාඩිය කියලායි අපි පාවිච්චි කරන්නේ. ඒතර පැටව ශිෂ්‍යත්ව පේපර් එකේදී ගොඩක් වෙලාවට ඔයාගෙන් sunglass එකක් දාලා තිබුණොත් ඒක හඳුනා ගන්න පුළුවන් මේ වීදුරු කළු කරලා දාන්නේ sunglass එක පින්තූරයක් දාදි ගොඩක් වෙලාවට ඇස් හිරු රශ්මියෙන් ආරක්ෂා කරගන්නයි sunglass එකක් පළඳින්නේ. ඒකට ඉංග්‍රීසි වලින් කියන්නේ sunglass, සිංහලෙන් අපි කියනවා අවු කණ්ණාඩිය කියලා. එහෙනම් ඔයාලට අවු කණ්ණාඩිය පාවිච්චි කරනවා නිකම්ම කණ්ණාඩිය නෙමෙයි. නිකම්ම කණ්ණාඩියට පුතේ වෙන පදයක් පාවිච්චි කරනවා. දැන් අපි මේ සර් දාලා ඉන්නේ. මේක අවු කණ්ණාඩිය නෙමෙයි. මේකට අපි කියන්නේ spectacles කියලා. මේකේ නිවැරදි භාවිතය ඕනෝක පුතේ. මේ සර් දාලා ඉන්නේ I have worn a pair of spectacles. මේකේ කෑලි දෙකක් තියෙනවා. එහෙනම් මේකට pair. මේක සමූහාර්ථ පදයක් විදිහට පස්සේ අපි ගැඹුරු කර ටිකක් නාම පදවලදී pair of spectacles කියන්නේ ජෝඩුවක් තමයි pair එකක් තියන්නේ. මේ කෑලි දෙකක් තියෙනවා S දෙකට. එතකොට මේක උපැස් යුගලය කියලා කියනවා. උපැස් යුගලක් තමයි මම දාලා ඉන්නේ. එතකොට අර මෙතන තියෙන්නේ උපැස් යුගලක් නෙමේ අවු කණ්ණාඩිය. ওই දෙකේ වෙනසක් තියෙනවා. ඊළඟට පුතේ coat. coat කියලා කියනවා අපි සාමාන්‍යයෙන් ඇඳුමක් අඳිද්දී අර formal dresses නැත්නම් මොකක් හරි උත්සව අවස්ථාවකදී ඔය ඉස්කෝලේත් අඳිනවා. ඒක සමහර වෙලාවට ඒකට blazer කියලාත් කියනවා ඉස්කෝලේදී. මේ coat කියන එකට අපි සිංහලෙන් කියනවා කබාය. very nice. කබාය කියලා අපි කියනවා. කබාය කියන්නේ coat එකට. right? ඊළඟට තියෙනවා පුතේ saucer. මොකද saucer කියන්නේ? yes, පීරිසිය. very nice. cup and saucer කියලා කියන්නේ කෝපේ පීරිසිය. saucer කියන්නේ පීරිසිය. plate නෙමෙයි. plate පිඟාන. saucer පීරිසිය. very happy. මම ගොඩක් සතුටුයි පුතාගේ දැනුම පිළිබඳ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ටිකක් එහාට ගිය දැනුමක් අපිට තියෙනවා. ඒ නිසාමයි මේ ඉංග්‍රීසි හොයාගෙන දුවන්නේ. නේද? ඉංග්‍රීසි වලට සමහර අය ටිකක් අමාරුයිනේ ගෙන්න ගන්න. නමුත් දැන් මේ පුතාලා මම දැක්ක දැන් විශේෂම දේ පුතේ ජොයින් වෙන්නේ කවුද මීට් එකකට යන්නේ නැහැ ඉන්නවා. ඒ කියන්නේ විෂය අසා දැනගැනීමේ උවමනාව තියෙනවා. ඒක වාගේ අම්මට තාත්තටත් තියෙනවා. ඒ නිසා තමයි පුතාව මෙතන ගෙනත් වාඩි කරවන්නේ. සතුටු වෙන්න පුතේ මේ භාෂාව පිළිබඳ දෙමාපියෝ ඔයාව තල්ලු කරනවා නම් ඉස්සරහට ඒ දෙමාපියන්ගේ උසස් දැනුම එයාලා දන්නවා මේ ඉංග්‍රීසි කියන්නේ හෙට දවසට අත්‍යවශ්‍ය එකක් කියලා. පුතා ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ පුතේ. ශිෂ්‍යත්ව ඉවරුණාට පස්සේ හොඳටම ඔයා ඉංග්‍රීසි මාස්ටර් කරන්න පටන් ගන්න grade 6 වලින් හොඳ තැනකට යන්න පුළුවන්. හොඳට භාෂාව ඉගෙන ගන්න. විභාගෙ දිහා බලන් ඉගෙන ගන්න එපා ඉංග්‍රීසි පුතේ. මම ඔයාලට ඉතාම ආදරෙන් දෙන පණිවිඩය තමයි ඉංග්‍රීසි ඉගෙන ගන්න ජීවිතේට English for life. හොඳට කතා කරන්න ලියන්න ඉගෙන ගන්න. ඒක අපි බලමු පස්සේ. පුතාට දැන් ඊළඟට තියෙන ප්‍රෙඩි.
ඔන්න ඔයාට දැන් වැඩ ගොඩක් තියෙනවා මෙතනදී. මෙතන තියෙනවා පුතේ ටිකක් බර වැඩක්. රයිට්? සිංහල වාක්‍යයක් තියෙනවා මේ වාක්‍ය ඉංග්‍රීසි වලට පරිවර්තනය කරන්න තියෙනවා. මෙතනදී පුතා අන්න අර කියපු මේකේ තියෙන පළවෙනි පදය ලියද්දි පළවෙනි අකුර කැපිටල් වෙන්න ඕනේ. මේක මොන ස්වරූපෙන්ද ලියන්නේ ෆුල් ස්ටොප් එකක්ද ක්වෙස්චන් මාක් එකක්ද යන්න ඕනේ. හරියට පද වින්‍යාසය හඳුන ගන්න ඕනේ. හැබැයි මේවා ඔයාගේ ශිෂ්‍යත්ව ඒරියා එකේ තියෙන ඒවා. ඔයාගේ ශිෂ්‍යත්ව ඒරියා එකේ තියෙන ඒවා. බලන්න මේක පරිවර්තනය කරන්න ඉංග්‍රීසි වලට. මේ ටික ඉංග්‍රීසි වලට ලියන්න. ඔව් පුතේ එක දරුවෙක්ට ප්‍රශ්නයක් වෙනවා දොර රෙද්දට මොකක්ද කියන්නේ? දොර රෙද්ද තිර රෙද්ද දෙකම පුතේ අපි කියනවා කර්ටන් කියලා. කර්ටන් කියලානේ අපි දාන්නේ. කර්ටන් කියන්නේ ඔකට CURTAIN. right? පුතා දැන් මේ වැඩේ කරන්න. ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් ගේන්න පුතේ. දැන් අපිට මේ පාඩමට ඩිස්ටර්බන්ස් එකක් නැති වෙන්න ප්‍රශ්නයක් අහන්න මෙතෙන්ට ගැලපෙන ඒවා අහන්න. එහෙම නැති ඕනම ප්‍රශ්නයක් පුතාට තිබුණොත් ඔයා මට WhatsApp message එකක් දාන්නකෝ. මම ඔයාට අනිවාර්යෙන් උත්තරේ එවනවා. ඔයාට මොනවා හරි ඉංග්‍රීසි පිළිබඳ දැනගන්න ඕන වුණොත් පුතේ ඔයා මගේ ඔය අපේ ඉංග්‍රීසි පන්තිය කියන ගෲප් එකට මේ කාලවකවානුව ඇතුළේ ඔයාට දැනෙන ඕන ප්‍රශ්නයක් එවන්න. සර් පන්ති නැති වෙලාවට රැයකට හරි කමක් නැහැ මම ඔයාට උත්තරේ තියෙනවා. ඔයාට ඒක තියෙනවා අනිවාර්යෙන් මම උදව් කරනවා. දෙපාරක් හිතන්න එපා පුතා මගෙන් අහන්න ඉංග්‍රීසි පිළිබඳ ඕනම ගැටලුවක් තිබුණොත් I am to help you. පුතා මොකක් හරි අහනවද කවුරු හරි දරුවෙක් වාචිකව මට ඇහෙන්නේ පොඩි සද්දයක් එනවා. උදව්ව මේක ලියන්න නේද ඔයා මේ හදන්නේ? ඕකේ පුතේ ඔයාලට ඉංග්‍රීසි ඔය ශිෂ්‍යත්වයේදී මෙන්න මේ පදේ තමයි ගොඩාක් වෙලාවට පාවිච්චි කරන්නේ favor. help කියලා කියනවා favor කියලා කියන්නේ ඔතනදී. පුතේ මෙතන උදව්ව නෙමෙයි හැබැයි ඔයාට ලියන්න තියෙන්නේ උදව් කරනවා කියන ක්‍රියාපදේ. උදව්ව මගෙන් ඇහුව ඔයා නාමපදය favor. මෙතන ඔයාට පාවිච්චි කරන්න තියෙන්නේ මම එකයි මේ බැලුවේ මම ඔබට උදව් කරන්නද? අන්න එතනදී පුතේ ඔයා පාවිච්චි කරන්නේ ක්‍රියාපදයයි. ක්‍රියාපදය help. උදව් අන්තිමට තියෙනවා. තව එකක් තියෙනවා. මම ඒකයි පොඩ වාක්‍ය ඉස්සරහට ඇදී අන්න අවසාන තැනට ඔයාලට දාන්න පුළුවන්. අර help එකක් දාන්න පුළුවන්. නමුත් මෙන්න මේ favor ඔයාගේ ශිෂ්‍යත්ව ඒරියා එකේදී පාවිච්චි කරන පදයේ favor උදව් කරන්න කියලා කාරුණික ඉල්ලීමක් නෙමෙයි යටින් තියෙන්නේ. ඔන්නක දෙකක්. එක තැනකදී අහනවා මම ඔයාලට උදව් කරන්නද? ඒක මේ භාෂා විකරණ එක වැඩක් offers කියලා ඉදිරිපත් වෙනවා උදව්වක් කරන්න. ඔන්න ඔයාලට offers තියෙනවා ශිෂ්‍යත්වයේදී. ඊට පස්සේ අන්තිමට කියනවා කරුණාකර මට උදව් කරන්න. ඒක පුතේ රික්වෙස්ට් එකක්. ඒක කාරුණික ඉල්ලීමක්. දෙකක්. දෙකේදී පාවිච්චි කරන පද වෙනස්. ඕකයි භාෂාවක වෙනස සහ භාෂාව ගැඹුරින් දැනගැනීමේ වටිනාකම අවශ්‍ය විදිහට අවශ්‍ය තැනට පද භාවිත කරන්න ඕනේ. කටපාඩම් කරලා ඉංග්‍රීසි ලියන්න කතා කරන්න බෑ. එතකොට නිකන් ගිරවෙක් වගේ ඒක හරියන්නේ නැහැ. ගැලපෙන්නේ නැති වෙනවා. ඔයා මොහොතට සරිලන විදිහට කතා කරන්න ලියන්න අපි පස්සේ භාෂාව බලමු ගැඹුරින්. දැන් පුතේ අපේ ශිෂ්‍යත්වයට අවශ්‍ය ඒරියා එක ඔය පද හරියට පාවිච්චි කරන මම හිතන්නේ පුතාට ඉස්කෝලේ ටීචර් ඔයාගේ ශිෂ්‍යත්ව පන්තියේ සර්විස් අනිවාර්යෙන් මේවා උගන්වලා ඇති. try කරන්න තනියම ලියන්න. මොකද පුතේ?
මෙතෙන්ට අදාළ එකක්ද ඔයා මේකේ තියෙන එකක්ද අහන්නේ? මොකද්ද මට තේරෙන්නේ පළමුදා? පළමුදා කියන එක ඔයා මට වාක්‍යයක දාලා කියන්න බලන්න ඔයා කොහොමද අදහස් කරන්නේ කියලා. පළවෙනි දවස කියන එකද? පළවෙනි දවස the first day කියන එකද? පළවෙනි දවස පුතේ පළමුදා නෙමෙයි පළවෙනි දවස the first day. මේ විදිහට ඔන්න බලා ගන්න බෝඩ් එකේ මම උඩින්ම ලිව්වා the first day පුතේ මෙන්න මෙතන විශේෂ භාවිතයක් තියෙනවා. මෙන්න මේ ඉංග්‍රීසි කතා කරනකොට ඔයා first second third fourth වගේ පද ඔයාට අපි කියනවා අනුක්‍රිත මේ අනුක්‍රමික අංක කියලා. ඔයාගේ එකක් දානවා නම් පුතේ අනිවාර්යෙන් ඔයා ඉස්සරහින් ද පාවිච්චි කරන්නම ඕනේ. the second place, the third round, the first day ඔයා කියපු විදිහට first second third වගේ එකක් ඔය මේ ordinal numbers කියලා අපි ඔයාට කියනවා. ඕකක් පාවිච්චි කරනවා නම් පුතේ අනිවාර්යෙන්ම ද පාවිච්චි කරන්න ඕනේ ඉස්සරහින්. මේකට චුට්ටක් පුතා වෙලාව ගනීවි කමක් නැහැ වෙලාව අරන් ලියන්න. වාක්‍ය 10ක් ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න ඕනේ. නිවැරදිව කරන්න ඕනේ. පද අතර පරතරය තියෙන්න ඕනේ. කැපිටල් සිම්පල් හරියට තියෙන්න ඕනේ. පද අනුපිළිවෙල හරි ලස්සනට ගැලපෙන්න ඕනේ. ඒ හින්දා හදිසි වෙන්න එපා. ඔයාලට කාලය තියෙනවා. පුතා ලස්සනට මේක වගකීමෙන් කරන්න. සුවදුක් වලට ඉංග්‍රීසි වලින් කියන්නේ මොකක්ද කියලා ළමෙක් ඇහුවා. නේද? ඔය හොඳ පණිවිඩයක් කියවනවා. right. පුතා එහෙම ප්‍රශ්නයක් ඇහුවද කවුරු හරි? ඔව්. පුතාට දැන් මට දැන් ඔහොම පුතේ දැන් ඔයා දැන් ඔන්න ඔක හොඳ දෙයක්. මට ඔයා හරි වටිනවා. right? ප්‍රශ්න තියෙන්න ඕනේ ඉගෙන ගන්නකොට සහ ප්‍රශ්න අහන්න ඕනේ. පුතා මට දැන් ඉංග්‍රීසි වලින් කොයි වෙලේ හරි ඔහොම කෙනෙක් ඇහුවොත් එක පාරට ඕකට අපි කියන්නේ මට ඔයාට මොන විදිහටද ඔයා අහන්න ඕන ඕක. ඔයාට සිංහල වාක්‍ය කොහොමද ඔයාට විමසීම කරන්නේ අපි මොන වගේ තැනකටද ඔයා ඔක පාවිච්චි කරන්නේ? ඔයාගේ සුවදුක් කොහොමද කියලා දහන්න ඕනේ. නැත්තම් වෙන මොකක් හරි විශේෂ තැනක් තියෙනවා. අහන්න පුතේ. එහෙම දැන් ඔයාගේ සුවදුක් කොහොමද කියලා අපි ගොඩාක් වෙලාවට අහන්නේ පුතේ. දැන් සුවදුක් කියන එක දැනෙනවා යාට. How are you? right? ඕක තමයි ගොඩාක් වෙලාවට කොහොමද ඔයාගේ සුවදුක්? right? or how are you keeping? How are you going on? ඔබ විවිධ විදියට අහනවා ඕක අපි. khනිජ තෙල් ඊළඟ ප්‍රශ්නේ. අපි ඕක දැන් පොසිල ඉන්ධනනේ
ෆියුවල් කියලා කියනවා. එහෙම නැත්නම් පෙට්‍රෝලියම් කියන අදහස එනවා. ඒක අර මේ දැන් ඔය ලංකා ಖನಿಜ තෙල් නීතිගත සංස්ථාව යන්නේ ශ්‍රී ලංකා පෙට්‍රෝලියම් කෝපරේෂන් පෙට්‍රෝලියම් ප්‍රොඩක්ට්ස් කියන්නේ ಖನಿಜ සහ ඒ ಖනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන වලට ෆුවල් කියන එක තමයි ගොඩක් වෙලාවට දන්නේ ඉන්ධන. right ඉන්ධන ඔක්කොම ಖනිජ තෙල් වලින් ಖනිජනේ තෙල්නේ පොළවෙන් ලබා ගන්න ඒවා ක්‍රූඩ් ඔයිල් අරගෙන පියුරිෆයි කරලා අපි විවිධ අවශ්‍යතා සඳහා මැෂින් මොනවා හරි යන්ත්‍ර එන්ජින් ක්‍රියාත්මක කරන්න පාවිච්චි කරනවා. right එතකොට ෆොසිල් ෆුවල් තමයි සාමාන්‍යයෙන් යන්නේ ඉන්ධන වලට. පෙට්‍රෝලියම් කියලා දාන්න පුළුවන්. ಖනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන පෙට්‍රෝලියම් ප්‍රොඩක්ට්ස් කියලා දාන්න පුළුවන්. ඕක LP ගෑස් වල සෙන්ට් වල ඉඳලා තාරවල ඔය ගොඩාක් ඒරියා එකකට යනවා. ග්‍රීස් වලට යනවා. පෙට්‍රල්, භූමි තෙල්, සුපර් පෙට්‍රෝලියම්, ඩීසල් ඔය ඔක්කොම එක මෙහකින් යන ප්‍රොසෙස් එකකදී ගන්න බයි ප්‍රොඩක්ට්ස්. right දැන් පුතේ අපි මේකට අදාළේ වහමු මේ වෙලාවට වෙන වෙලාවක අපි ඉංග්‍රීසි පන්තියේ කමනොත් ඔයා මම පොඩ්ඩක් අහන්න. right එහෙම නැත්තම් පුතා ඔය වගේ ඒවා ඕනේ chat එකක් මට දාන්න වෙනම WhatsApp වලට දාන්න පුතේ. මේ වැඩේ කරමු දැන් අපි. ඒ කියන්නේ තරහින් නෙමෙයි කියන්නේ. අපි මේ එතකොට දැන් මේ වෙනස් වෙනවනේ දැන් අපේ යාළුවොත් අහගෙන ඉන්නවා. ඔයාගේ විමසීමට මම හරි කැමතියි. අනිවාර්යෙන් ඔයා වගේ ශිෂ්‍යයෝ පන්තියකට මාර වටිනවා. අනිත් අයටත් වටිනවා. ඒක හරිම හොඳයි පුතේ. අනිවාර්යෙන් විෂය කරුණු විමසන්න. අහලා වැඩියෙන් ඉගෙන ගන්න. ඔය තියෙන පිපාසයේ මාර වටිනවා ඉංග්‍රීසි ඉගෙන ගන්න. පුතා ඔක නවත්තන්න එපා. නවත්තන්න මෙපා. පුළුවන් තරම් පන්තිවලදී සර්ලගෙන් අහලා ඔයාගේ වාක්කෝෂය පුරව ගන්න. ඒක ඔයාගේ වගකීම. නියමයි. ඒක හරිම වටින එකක්. මං හරිම ආසයි පන්තිවල ප්‍රශ්න අහන ළමයින්ට. නිකාම්ම ඉන්නේ නැතුව ප්‍රශ්න අහන්න ඕනේ. ඔයා දන්නවද? ශිෂ්‍යෝ කියන්නේ ටිකක් භයානක කණ්ඩායමක් කියලා තියෙනවා ටීචර්ස්ලාට. සූදානම් නැත්තයි යන්න එපා පන්තියට. ළමයි භයානකයි. ළමයින්ට ප්‍රශ්න තියෙනවා. right? සූදානමින් තමයි යන්න ඕනේ. මං කැමතිම ඔය වගේ කට්ටියට තමයි. ඒත් මේ වෙලාවේ අපි මේ වැඩේ කරමු පුතේ. ඔයා මගෙන් ඕන ප්‍රශ්නයක් අහන්න. පුතා දැන් අපි බලමු පුතේ. right? දැන් කරුණාකර මට සවන් දෙන්න කියන එක ශිෂ්‍යත්වයේදී ඔන්න ඔතන කරුණාකර කියන එකේ පොලයිට්නස් වැඩි කරන්න අපි පදයක් පාවිච්චි කරනවා. හැම වෙලේම ඉංග්‍රීසි භාෂාව කියන්නේ හරීම විනීත භාෂාවක් විදියටයි විධිමත් භාෂාවක් විදියට පාවිච්චි කරද්දී අපි මේක ගන්නෙ. ඕනෑම එක කොලොකියල් යූසේජ් එකක් තියෙනවා. මෙතනදී අපි විධිමත් භාෂාවේ මේ කාරුණික බව හංගවන්න අපි ප්ලීස් කියලා පදයක් පාවිච්චි කරනවා. මෙන්න මේකෙදී මේක දෙවිදිහකට ලියන්න පුළුවන්. listen to me please කියලා කියන්න පුළුවන්. නැත්තම් ඔය please එක මුලට ගන්නත් පුළුවන්. please listen to me දෙපැත්තටම use කරන්න පුළුවන්. listen to me please or please listen to me. හැම වෙලේම අර please එක අගට ආපුවාම තව ටිකක් ලස්සනයි. right? එහෙනම් පුතා බලන්න හරියට පාවිච්චි කළාද කියලා listen listen to me please කරුණාකර මට සවන් දෙන්න. ඊළඟට කරුණාකර ඉක්මන් කරන්න. ඕකෙත් මම ප්ලීස් එක ඕන මෙතෙන්ට අරන් දාන්නම්කෝ. ප්ලීස් hurry up ප්ලීස් කියලාත් කියනවා. ශිෂ්‍යත්වයේදී ගොඩක් වෙලාවට මේ ප්ලීස් hurry up එක දානවා. කෝක ගත්තත් ඔයා මුල් අකුර කැපිටල් වෙන්න ඕන පුතේ. right? hurry up please or please hurry up. ඔබ යමින් සිටින්නේ කොහෙද? මෙන්න මේක පුතේ. ඔයා යන්නේ කොහෙද නෙමෙයි. ඔබ යමින් සිටින්නේ කොහෙද? ඒ කියන්නේ මේ ක්‍රියාව මේ මොහොතේ සිදු වෙමින් පවතින්න ඕනේ. හොඳට බලන්න. where do you go නෙමෙයි මෙතන පාවිච්චි කරන්න ඕනේ. where are you going? right? මම පාසලට යමින් ඉන්නවා. I am going to school. right? කෙනෙක් කියනවා මම පුස්තකාලයට යමින් ඉන්නවා. I am going to the library. going to මේකට අපි කියනවා වර්තමාන කාල ක්‍රියාකාරී නැත්නම් present progressive
ෆෝම් කියලා. මේ am is සමග ing දාන රටාව. කෙනෙකු යමක් කරමින් ඉන්නවා නම් එයාට ගැළපෙන පරිදි am is සමග ing දාන්න පුළුවන් වර්තමාන කාලෙදී. එහෙනම් where are you going? question word එකක් දාලා ඔබ යමින් සිටින්නේ කොහෙද බලන්න. හරිනම් හරි දාගන්න පුතා පුළුවන්. ඔහු හෙට පැමිණෙනු ඇත. මේ වාට ශිෂ්‍යත්වයේ තියෙනවා. right? ඔහු ඒක වචන ස්වරූපී යුක්ත පදයක්. අපි වර්තමාන කාලෙදී පුතේ එනවට කම් කියනමනේ. ඔහු දැන් එනවා නම් ඔහු පාසලට එන්නේ බස් රථයෙන්. එතකොට he come කියන්න බෑ. අපි ඉගෙන ගත්ත පළවෙනි පාඩමේදී ක්‍රියාව ඒක වචන වෙන he comes to school by bus. දැන් මෙතන වර්තමාන නෙමෙයි, අතීතත් නෙමෙයි, අනාගත කාල ප්‍රකාශයක් කරනවා. නේද? ඔහු හෙට පැමිණෙනු ඇත. එහෙනම් he will come tomorrow වෙන්න ඕනේ. මට මෙතන ඔයාට උගන්වන්න කොච්චර ආසාව තිබුණත් උගන්වන්න බෑ. මේ පැය එකමාරේ උගන්වන්න නෙමෙයි මම ඔයත් එක්ක මේ සම්බන්ධ වෙන්නේ. ඔයාගේ ශිෂ්‍යත්වයට අවශ්‍ය උත්තර ටික හදලා දෙන්න පුතේ. මෙතන will come. යමෙකු අනාගතයේදී යම්කිසි ක්‍රියාවක් කරනවා නම් ඔන්න ඔතනදී ඔයා මේ come කියන පදය ඒක වචන බහුවචන කරන්න වරි වෙන්න ඕනේ. අනාගත කාලෙදී එහෙම නීතියක් නැහැ. ඕනෑම වර්තමාන කාල ක්‍රියාවකට will දාපුවාම යමෙක් ඉදිරියෙන් ඒක බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඒක වචන බහුවචන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ අනුව පුතාට කියන්න පුළුවන් he will come tomorrow. TOMORROW. කෙනෙකුට එකපාරටම සමහර අය double M දානවා. දාන්න එපා. TOMORR විතරයි OW. he will come tomorrow. මම ඔබට උදව් කරන්නද? right? ඔන්න ඔතන ඉදිරිපත් වීමක් වෙනවා. right? මම ඔබට උදව් කරන්නද? මේක පුතේ භාෂාවේ දෙවිදිහකට අහන්න පුළුවන්. තුන් විදිහකට අහන්න පුළුවන්. right? මම මේ අවස්ථා තුනම කියලා දෙන්නම් ඔයාට. right? කරන්නද කියන එක ඔයාට ability එකක් විදිහට අහන්න පුළුවන්. Can I help you? මට පුළුවන් ද ඔයාට උදව් කරන්න. ඊට පස්සේ shall I help you? ওই දෙක. Can I help you කියලාත් අහනවා. shall I help you? අන්න එතන අහනවා. මම ඔයාට උදව් කරන්නද? shall I help you? right? අපි හිතමු අපිට වඩා ටිකක් ටීචර්ගෙන් එකපාරට ගිහින් එහෙම ආනවට වඩා අපි ආසයි, කියන්නේ අපි භාවිත කරනවට කැමති පුතා මෙන්න මෙහෙම ටිකක් සුපීරියර් කෙනෙක්ගෙන්, ගරු කටයුතු කෙනෙක්ගෙන් අපි ඒක අහන්නේ මේ විදිහට. May I help you teacher? මට අවසරයිද ටීචර්ට උදව් කරන්න? අන්න එහෙම එකක්. එතන politeness ගොඩාක් වැඩි පුතේ මේකෙදි. May I help you? මට ඔයාට උදව් කරන්නට අවසරයිද? එකපාරට පැනපු ගමන් අහන්නේ May I help you? එයා කැමති නම් yes you may අවසරය දෙනවා. right? shall I කියපු ගමන් පුතේ මෙතන තියෙන්නේ යෝජනා ස්වරූපයෙන් ඉදිරිපත් කිරීමක් කරනවා. shall I? මං කරන්නද? can I? right? මට පුළුවන් ද ඔයාට උදව් කරන්න? ඒත් අර අදහසමයි sannivedanaya වෙන්නේ. භාෂාවේ අර එක එක දෙයට එක එක උපකරණ වගේ අවස්ථාවට පුතේ වෙනස් වෙනවා භාෂාවේ තියෙන භාවිත. මේක ටිකක් එහාට ගියාම අපි ගමු. right? ගොඩක් වෙලාවට can I help you ඔයාගේ ශිෂ්‍යත්වයේදී යනවා. right? shall I help you පාවිච්චි කරන්න පුළුවන්. මම ඔයාට උදව් කරන්නද? ඉදිරිපත් කිරීමක් offers වලට දාන්න පුළුවන්. මෙතන තියෙන්නේ ඔයා අවසරය ඉල්ලනවා. May I help you? ඒක ටිකක් හරීම විනීත විදිහට ප්‍රවේශයක් ගන්නවා. May I help you? ඊළඟට ඔයා මේ පොතට කැමතිද? අන්න එතනදී සාමාන්‍ය ක්‍රියාවක් අපි දන්නවා. වර්තමාන කාල බහුවචන ස්වරූපී ක්‍රියාවක් තමයි you කියන උක්ත පදයක පාවිච්චි කරන්න පුළුවන්. බහුවචන ස්වරූපී ක්‍රියාවක් ඇතුළේ පුතේ මම මෙතන ටිකක් ඉක්මනින් කියන කර පාඩම උගන්වනවා වගේ නෙමෙයි. පන්තියක අපි පාඩම කරද්දී මේක හරීම පුළුල්ව කතා කරමින් උදාහරණ ගොඩාක් අරගෙන හොඳට තහවුරු කරගන්නවා. ඔයා දන්නවා මං යමක් ඔයා මේ කියන්නේ යම් කෙනෙක් යම් දෙයකට යම් ක්‍රියාවක් කරනවද, කැමැත්ත දක්වනවද?
දැන් මෙතනදී මේ help කියන පදයේ ඇතුලේ අපි මෙන්න මෙහෙම එකක් දකිනවා. do කියලා පදයක් තියනවාය කියලා අපි උපකල්පනය කරනවා. help එක ඇතුලේ බහුවචන ස්වරූපී. අපි බහුවචන ස්වරූපී උක්තයක් පාවිච්චි කරලා ප්‍රශ්නයක් අහනකොට පුතේ වර්තමාන කාලේදී ඔන්නේ do එක මුලට ගන්නවා. ඒක වචන නම් අපි do නෙමෙයි වෙන එකක් ගන්නවා. does කියලා එක. ඒ අනුව ඔයා මේ පොතට කැමතිද කියද්දි අන්න අර do එක මුලට අරන් do you කැමතිද like මේ පොත this book ඔන්න ඔහමයි පුතේ යන්නේ. Do you like this book? Right? ඔයා මට කැමති do you like me? Do you like English? Do you like to read books? ඕන එකක් අහන්න පුළුවන්. Do you වලින් do you like this book? ඕකේ තව ඉතින් like එක තව එහාට යනවා. තව ගොඩාක් කැමති නම් prefer කියලා දාන්න. එහෙම විවිධ පද තියෙනවා. නමුත් මෙතන ශිෂ්‍යත්වයේදී ඔයාලට ලියන්න පුළුවන් do you like this book? පුතා බලන්න අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. හරි නම් හරි දාගන්න. ඔයාලට දැන් බලන්න පුළුවන් ඔයාගේ ඉංග්‍රීසි දැනුම කොතනද තියෙන්නේ. මම ශිෂ්‍යත්වයට සූදානම්ද? එහෙම චූටි ගැටලුවක් තියෙනවා නම් පුතේ ටක් ගාලා ඒක නිවැරදි කරගන්න. පොඩි අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා නේද? ගෙදර අයියලා අක්කලා එක්ක උදව් කරගෙන ඔයාගේ තියෙන ප්‍රශ්න නිරාකරණය කරගන්න. පුතාට හිතෙනවා නම් මම සුදුසුයි කියලා මේ වැඩේට ඔයා ඕන වෙලාවක මට දාන්න මෙසේජ් එකක්. රයිට්? අපේ සමීප සම්බන්ධතාවය හරි වටිනවා. හොඳයි. දරුවනේ අපි යනවා ඊළඟ එකට එහෙනම්. මම ඒක පොඩ්ඩක් තව ඉතුරු කරන්නම්කෝ අන්තිම අවස්ථාව. මෙතන තියෙනවා පැටවු ඊළඟට. කරුණාකර කළු ලෑල්ල පිරිසිදු කරන්න. අර කරුණාකර කියන අර කමාන්ඩ් එකක් දෙනවා ටිකක් හරි පොලයිට් විදිහට. Clean the blackboard please. or please clean the blackboard. දෙපැත්තටම යන්න පුළුවන්. Clean the blackboard please or please clean the blackboard. ඔය දෙපැත්ත please කියන පදේ ඔයාලට දෙපැත්තටම ගෙනියන්න පුළුවන් පුතේ මේකේ. right? ඔයාලට සාමාන්‍ය විදිහට මුලින් තියන්න පුළුවන්. මුලින් තිබ්බොත් ඔයා p අකුර ලොකු වෙන්න ඕනේ. ඔයා clean කියන එක දන්නවා නම් දානවා නම් මුලට c අකුර ලොකු වෙන්න ඕනේ මේ දීලා තියෙන විදිහට. question mark එකේ තියෙන්න ඕන පද අතර පරතරයක් තියෙන්න ඕනේ. blackboard කියන්නේ තනි වචනයක්. ඔය හැම එකක්ම ඔයා නිවැරදිවම ගෙනියන්න ඕන පුතේ. හැම කොටසක්ම ඇගීමට ලක් කරලා තමයි පුතාට ලකුණු දෙක දෙන්නේ. දෙකම ගන්න ඕනේ. අපි ඊළඟ වාක්‍ය බලමු. ඊළඟ පරිවර්තනය මොකක්ද අපිට තියෙන්නේ? අන්න ඔය සාමාන්‍යයෙන් වාහන එකක්. පන්තියට යනවා. ටීචර් පන්තිය පටන් අරන් අපි එකපාරට කඩාගෙන මිදගෙන ගිහින් දක්ගල වාඩි වෙන්නේ නැහැ නේද? අපි අවසර අරගෙන හරිම විනීත විදියට ශිෂ්‍යයා කියන තැන ඉඳලා අපි පන්ති කාමරේ ඉස්සරහ හිටන් ඉන්නවා. ටීචර්ගේ අවධානය ආපුවාම අහනවා අපි මට ඇතුළට එන්න අවසරයිද? May I come in? පුතේ මෙන්න මෙතන දැන් විශේෂ දෙයක් තියෙනවා. භාෂාවේ සෑම වාක්‍යයක්ම ලියනකොට මුල් අකුර කැපිටල් නේ. ඒක හරි. අපි M එක කැපිටල් දාලා තියෙනවා. මේ I අකුර ඇයි අපි වාක්‍ය මැද තියෙන I එක කැපිටල් දැම්මේ? දැන් කෙනෙකුට ගොඩක් වෙලාවට ගොඩක් දරුවෝ සමහර අය yes ගොඩක් දරුවෝ මේ I එක සිම්පල් ලියනවා. මම කියන අදහසින් මම කියන උත්තම පුරුෂ උක්ත පදය නියෝජනය වෙන්න ලියන I අකුර පුතේ භාෂාවේ ඕනෑම තැනක වාක්‍යයේ මුලද මැදද අගද right කොහෙ තිබුණත් irrespective of the place that we use the subject I හැම වෙලේම කැපිටල් වෙන්න ඕනේ. එතනදී අපි වචනේ ස්ථානගත වෙන්නේ කොතනද කියන එක අපිට අදාළ නැහැ. ඒක නීතියක් විදිහටම
අයි ලියන්නේ මම කියන අදහසින් නම් එයා කොහේ භාෂා වාක්‍ය තුල කොහේ හිටියත් කැපිටල් එකක් වෙන්න ඕනේ. මෙන්න මේ නීතිය කඩන්න එපා. ඕක බලන්න ඔයාගේ මේ වගේ ප්‍රශ්නයක් ගොනු කරන්න පුළුවන්. May I come in? මට ඇතුළට එන්න අවසරයිද? පුතේ බලන්න ඊළඟට ඔබගේ සුවදුක් කෙසේද කියන එක අපි අර මේ කියපු ඒක තමයි මේ අහුව ඉස්සෙල්ලා. දැන් මට කවුරු හරි දරුවෙක් බලන්න කියන්න බලන්නවා ලියපු විදිහ. දැන් එක දරුවෙකුට ප්‍රශ්නයක් තිබ්බා. ඔයාගේ මයික් එක ඔන් කරලා කියන්න පුළුවන්. ඔබට කොහොමද කියන එකනේ මේ කියන්නේ. ඔබට කොහොමද කියලායි අහන්නේ. දැන් අර අපි සිංහලෙන් ඔව් පුතේ right. අපි සාමාන්‍යයෙන් ලිපියක් ලියද්දිත් බලන්නකෝ. අපි ලියන්නේ how is your health condition, how your health කියලා අහන්නේ. අපි අහන්නේ how are you? how are you එක තමයි දාන්න වෙන්නේ මෙතෙන්ට. how are you කියන්නේ අර දමිළ භාෂාවෙන් කියන එපඩි සොහම් කියලා කියන්නේ නේද? කොහොමද සුවදුක්? ඒ වගේ how are you ඔබට කොහොමද ඔබේ සුවදුක් කෙසේද කියලායි මේ විමසීම කරන්නේ. H එක capital question එකක්. So there must be a question mark at the end. ඊළඟට ගන්න පුතේ අන්න කරුණාකර මට උදව් කරන්න. ඔන්න ඔතනදී අර පුතා අහුව ප්‍රශ්නේ මෙතන තමයි එන්නේ. ඕකේ කියනවා do me a favor please. do me a favor please. එහෙම නැත්නම් please do me a favor. මට උදව්වක් කරන්න. නැත්තම් help me please කියලා කියන්නත් පුළුවන් කෙනෙකුට. නමුත් අර ශිෂ්‍යත්වයේදී ගොඩාක් වෙලාවට මෙන්න මේක තමයි පාවිච්චි කරලා තියෙන්නේ, දැකලා තියෙන්නේ. do me a favor please. please do me a favor. ඔතනදී කියන්නේ පුතේ කරුණාකර මට උදව් කරන්න. right? ඔය සමහර වෙලාවට පත්තරවලත් යන්නේ thanks giving කියලා යනවා මේ thanks for the favor. අර ඒක ආගමික පැත්තේ යන ලියවිල්ලක් favor එකක් කියලා තමයි කියන්නේ. right? do me a little favor please කියලා කියන්නේ මට පොඩි උදව්වක් කරන්න. right? ඊට පස්සේ තමයි මොකද්ද කියලා අහලා just tell me ඊට පස්සේ ඊට ටික යනවා. මේක මතක තියාගන්න. right? do me a favor please. ඔන්න ඔය විදිහට තමයි පුතේ අපේ වාක්‍ය 10 අපි ඉංග්‍රීසි වලට පරිවර්තනය කරන්නේ. පුතා මේ ටික හරියටම කරා නම් ඔයාලට සතුටු වෙන්න පුළුවන්. වැරදුණයි කියලා දුක් වෙන්න නෙමෙයි මම මේ කියන්නේ. වැරදුනා නම් පුතේ මේක නැවත බලලා හොඳට ස්ථාවර කරගන්න. කොහෙන් හරි ඔය වගේ දෙකක් අපිට දානවා ශිෂ්‍යත්වයේදී. මේ ඉදිරි කාලය තුල පුතාට තියෙන ඕනම ගැටලුවක් තිබුණොත් බය නැතුව මට කතා කරන්න. මට පුළුවන් උපරිමයක් මම ඔයා වෙනුවෙන් කරනවා. අපි දැන් යමු අවසාන කොටසට. නිවැරදිව වචන පෙළ ගස්වා අර්ථවත් වැකි හදන්න. පුතා බලන්න මේකෙදි මේකේ මම ඔයාලට පුංචි ඉඟියක් දෙන්නම්. මේකේ පුතේ හැම වෙලේම ශිෂ්‍යත්ව පේපර් එකේ ඔයාලට මේ වගේ ප්‍රශ්නයක් දුන්නොත් මේ වගේ එකක් දුන්නොත් පැටව අපිට මුලින් ගන්න ඕන පදයේ මුල් අකුර කැපිටල් කරලා දාලා තියෙන ඔන්න ඔයාලට පොඩි උදව්වක් ඒක ඇතුලේ තියෙන්නේ. right? අන්න ඔයාලට පොඩි ෆේවර් එකක් දීලා තියෙනවා. ඔයාට මුල් පදයේ කැපිටල් කරලා පෙන්නලා තියෙනවා පළවෙනි අක්ෂරය. පුතා දැන් ඒකත් ඔළුවේ තියාගෙන ලස්සනට පද ටික ගලපන්න, full stop තියන්න. මේක question තිබුණොත් බැරි වෙලාවත් question mark එකක් දාන්න. කරන්න බලන්න.
Are you all finished now? Right. Let's discuss the sentences then. බලන්න පුතේ. මේකේ පළවෙනි වාක්‍ය කොහොමද අපි දැන් ගලපන්නේ එහෙනම්? Anybody? That is a mango tree. That is a mango tree. Very nice. That is a mango tree. අරක කියලා පෙන්නලා කියන්නේ පුතේ ඇහැට පේන මානේ තියෙන තනි දෙයක්. ඒ තමයි අපි that වලින් කියන්නේ. this කියන්නේ ළඟ තියෙන දෙයක්. ඒක වචන ස්වරූපී. that කියන්නේ අපිට පේන්න ඕන එක. පේනවා නම් විතරයි that පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ඒක it වලට යනවා. එය කියලා. අපිට පේන තනි දෙයක් අපිට ඇඟිල්ල දික් කරලා පෙන්නනවා that is a mango tree. අරක අඹ ගසක්. ඔන්න ඕකයි that වලින් කියන්නේ. අපිට පේන්න ඕනේ පේන දෙයක්කට ඉලක්ක කරලා කතා කරද්දි තමයි that පාවිච්චි කරන්නේ. දෙවනි sentence එක කොහොමද පුතේ වෙන්නේ? I am drinking water. අන්නර present continuous නැත්තම් වර්තමාන කාල ක්‍රියාකාරී. මම දැන් වතුර බොමින්. What are you doing? I'm drinking water. I am drinking water. මම ජලය පානය කරමින් සිටිමි කියලායි කියන්නේ. මේ කතාව කියන මොහොතේදී මේක සිදුවෙමින් පවතිනවා. Next. This is a small car. මම හිතන්නේ මේ වාක්‍ය මම දැම්මා පළවෙනි එකෙත් මට මතක හැටියට බලමු. This is a small car. මෙය කුඩා මෝටර් රථයකි. කා කියන එක අපි සිංහලට ගන්නවා මෝටර් රථය. මෙය කුඩා මෝටර් රථයකි. ප්‍රමාණයෙන් කුඩායි. ඊළඟට පුතේ ආයෙත් තියෙන වර්තමාන කාල ක්‍රියාකාරී yes. අපිට පේන යම්කිසි පුද්ගලයෝ කණ්ඩායමක් වේගෙන් දුවමින් ඉන්නවා නම් අපි කියනවා they are running very fast. They are running very fast. ඔවුන් ඉතා වේගයෙන් දුවමින් හෝ ධාවනය කරමින් සිටි. ඔවුන් ඉතා වේගයෙන් දුවමින් ඉන්නවා නම් අපිට they are running very fast. Right? They are running fast. ඔවුන් වේගෙන් දුවනවා. They are running very fast. ඒ තව ඩිග්‍රී එක වැඩි කරනවා. ඔවුන් ඉතා වේගයෙන් දුවමින් සිටි. Now we have come up to the tail end of this paper. අන්තිම අවස්ථාව. What is it? This is a playground. අන්න බලන්න අර that වල අපි ළඟට තියෙන එකට ගෙනාවා. This is a playground. This is a playground. මෙය ක්‍රීඩා පිටියකි. right පෙන්නලා කියනවා මෙන්න මේක ක්‍රීඩා පිට්ටනියක්. This is a playground. ඔන්න ඔය ටික තමයි පුතේ අපි අද දවසේ සාකච්ඡා කරන්න යොදාගත්තේ. මම හරිම සතුටුයි. හරිම සක්‍රීයව හරිම උවමනාවෙන් ඔයාලා පන්තියට සම්බන්ධ වුණා. ඕක තමයි පුතේ ඔයා මට කරන ලොකුම උදව්. මොකද මම ඊටාම සද්භාවයෙන් පුතා වෙනුවෙන් මේ වැඩේ කරද්දි ඔයා මට මේ ඔය දක්වන කැපකිරීම මාර වටිනවා. right? ඕකට මම හරි කැමතියි. ඒතකොට මට සතුටුයි. මට ලැබෙන්නේ මේකෙන් සතුටනේ. ඒක මට උපරිමයෙන්ම ලැබෙනවා. සහ මම හිතනවා පුතාට යම් දෙයක් මේ පන්ති කාමරය තුල අපි මේ ගන්න උත්සාහය ඇතුලේ වෙනවා ඇති කියලා. සහ ගොඩක් දරුවන්ට මේ අපේ පන්තියට සම්බන්ධ වෙන්න අවශ්‍ය වුණත් පුතේ මේ වෙලාව උපකාරක පන්ති ඔයාලගේ ශිෂ්‍යත්ව පන්ති තියෙන වෙලාව මේ ඔයාගේ අන්තිම පැය ගාන නිසා ඔයාලා පන්ති වලට ගොඩක් සහභාගී වෙනවා. නමුත් රෙකෝඩින් එක මම අනිවාර්යයෙන්ම දානවා ඔයාට. නැවත වරක් ඔයාට පුළුවන් මේ රෙකෝඩින් එක බලන්න. මේ subscribe කරලා තියාගන්න. එතකොට ඔයාට රෙකෝඩින් එක එනවා. ආපු ගමන්ම ටක් ගාලා notification එකක් එනවා. බලන්න පුළුවන්. සහ පුතේ දන්න ගොඩක් යාළුවන්ට මේ පණිවිඩය දෙන්න. අපි අධ්‍යාපනය කියන එක බෙදන්න ඕනේ. බෙදන්න අපිට ලැබෙනවා. අපි තනියම නෙමෙයි මේ ගමන යන්න ඕනේ. අපේ යාළුවවත් ඇදගෙන යන්න ඕනේ. අපේ ඥාතියවත් අරන් යන්න ඕනේ. ඒ නිසා පුතා මේ පණිවිඩය හැමෝටම දෙන්න. ඔයාට අනිවාර්යයෙන්ම ඒක පළදරනවා. ඒ නිසා පුතේ අපි ලබන සතියේත් මේ වගේම පන්තියකින් ආපහු මුණ ගැහෙමු. දැන් අපි ආසන්නතම මොහොතට ඇවිත් ඉන්නවා. ඒ නිසා පුතා ගොඩක් මහන්සි වෙලා අද දවසේ ඉන්නේ.
මම ගොඩාක් සතුටු වෙනවා කැපවීමෙන් මේ මොහොතට ආපික සහ දෙමාපියන්ටත් මම ස්තුතියි කියලා කියනවා. මොකද පුතාට මේ මොහොත හදලා දීලා පුතාව මේ විදිහට ධෛර්යමත් කරලා මේකට ගෙනියන එකට පුතේ අපි අනිවාර්යෙන්ම මේ තරඟෙ දිනනවාමයි. එහෙමනම් ලබන සතියේ මුණ ගැහෙනකම් පුතාලා හැමෝටම ජය ප්‍රාර්ථනා කරනවා. පුතේ පරිස්සමට ඉන්න මේ වකවානුව තුල ගොඩාක් ඔය ලෙඩ රෝග එහෙම බෝ වෙමින් පවතිනවා. පුතා පුළුවන් තරම් පරිස්සම් වෙන්න. ඔයාගේ විභාගයේ සඳහා අවුරුදු 3ක සූදානමේ වැදගත්ම කාලය තමයි ඔයා ගෙවන්නේ. ඒ නිසා ඊටාම ප්‍රවේශමින් ඉන්න පුතේ හැමෝටම සුබ සතියක්.